මේ මිනිසු ජීවිතේ ඒ දුකෙන් පොඩ්ඩක් හරි වෙනස් වෙන්නේ දන් දීමෙන්. පෙරේත ගොටුවකට ඩිංගිත්තක් හරි දීලා. දානේ වෙනස් වෙන්නේ. ඒ නිසා ජීවිතේ දන් දෙන්න ඕන. සාංගික දාන, උපාසක දාන, වැඩිහිටි නිවාස වලට දාන, අසරණ අයට දාන, දන්සැල්, දීමනාව කියන එක. ධම්මචර්යාව, දහමේ හැසිරීම. මොකක්ද දහමේ හැසිරීම කියන්නේ? ඉවසීම, කරුණාව, දයාව, සීලය, මෛත්‍රිය, gedara gini නිවා ගන්න එක. ඔය ධර්මයේ හැසිරීම. පංචශීල පද පහ රැක ගන්න එක. ඥාතකානංච සංඝහෝ, ඥාතීන්ට සංග්‍රහ කිරීම. ඔය ඥාතීන්ට සංග්‍රහ නොකිරීම සහ ඥාතීන්ට අපි අතින් වැරදි අඩුපාඩු වීම නිසා තමයි ওই ඥාතීන්ගෙන්ම කරදර එන්නේ. අද කාලේ මිනිසුන්ට වැඩිපුරම සතුරු ඉන්නේ ඥාතීන් අතර. මේ සතුරු හැදිලා තියෙන්නේ ওই සංග්‍රහයේ මොකක් හරි දෝෂයක්. දැන් එකපාරම මේක වෙනස් කරගන්න අමාරුයි. සහිමීට ඥාතීන්ට ආදරෙන් සංග්‍රහ කළා සතර සංග්‍රහ වස්තු දානේ ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතා මේ මිනිසුන්ට පොඩ්ඩක් සංග්‍රහ කරලා hina වෙලා කතා කරලා කෑමක් බීමක් දීලා දියුණුවට පොඩ්ඩක් උදව් කරලා මේ මිනිසුන්ට සහයෝගයක් දීලා ඒ වගේ ඥාති සංග්‍රහයක් කරන්න. ඥාති සංග්‍රහයෙන් ඉරණම වෙනස් වෙනවා. ඊළඟට අනවජ්ජානි කම්මානි අපි ඉස්සෙල්ලා කිව්ව එක. ඊළඟට මේවා මංගල කරුණු. ඊළඟට අනාකුලාච කම්මන්ත ඉස්සරහේ තියෙන අනාකුලාච. ආකූල නොවි. ඒ කියන්නේ අරුබුද්ධකාරී ආධාර්මිකව ජීවිතේ නොපැවැත්වීම. මේවා ගැන ඇත්තටම අපි ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න ඕන කරුණු සහිතව. නමුත් මේ වාගේ පොඩි වෙලාවක් තුළ දල වශයෙන් මෙහෙම අදහසක් ගත්තා නම් හරි. ඒ තමයි අපේ ජීවිතවල එක එක ඉරණමල් රැඳී තිබෙනවා. එහෙනම් බඹා කොටලක් තියෙනවා. අදහනෙත් තියෙනවා කියලා කියන්නකෝ. නමුත් ඒ පාර වෙනස් කරන්න පුළුවන්. ඒකයි ඒ අනාගත වාක්‍ය ස්ථිර නැත්තේ. ඒකයි ඒවා වෙනස් වෙන්නේ. සමහරවට කියනවා මිනිස්සු අපේ අදහනේ මෙහෙම තිබ්බා. අපේ අනාගත වාක්‍ය කියන අය මෙහෙම කිව්වා. අනාවැකි මෙහෙම කිව්වා. කෝ ඉතින් ඒවා වුණාද කියලා. සමහරට එයාලගේ ශාස්ත්‍රයේත් ඒක හරි ඒක. ඒක නොවුනේ අතරතුර ඔයාගෙන් මොන හරි පිනක් කෙරෙලා. ඔයා රුවන්වැලි සෑය වැන්දේක සිරිපාදේ වැන්දේක එහෙම නැත්නම් ඔයා අම්මා තාත්තට කරපු උපස්ථානයක් ඒකෙන් අර ආපු එයා ඔයාගේ ඉරණම වෙනස් වෙලා ඔයා දන්නේ නැහැ. ඒ නිසා ඉරණම වෙනස් වෙන කරුණු 38ක් තමයි මංගල සූත්‍රයේ තියෙන්නේ කියන කාරණාව ඔලුවට ගත්තා නම් හරි මේකෙන්. ඒ නිසා මං ඉරණම අඳහන පසෙක තියලා මංගල කාරණා පුරුදු කරන්න. ඊට පස්සේ ආරති විරති පාපා මජ්ජපානාච සංඝ පවෙහි නොඇලීමද හැම පවින් වැළකීමද මත්පැනින් දුරු වීමද අප්පමාදෝච ධම්මේසු දහම තුල නොපමාවද මේවා මංගල කරුණු. එතකොට පව නොකිරීම පවින් වැළකීම සුරාපානෙන් වැළකීම. සුරාපානේ නිසා කොච්චර ජීවිතවල ඉරණම් හැදිලා තියෙනවද? දැන් ওই වෙඩි තියා ගන්න මරා ගන්න පාරවල් වල මරා ගන්න ওই සිද්ධි ගත්තම කොතනක හරි සුරා කේස් එකක් තියෙනවා. එක්කෝ කුඩු බිස්නස් එකක් හරි මොකක් හරි එකක්. එක්කෝ බීලා ඇති වෙච්ච ගහ බරා ගැනීම. බීලා ඇති වෙච්ච රණ්ඩු සරුවල්, පිහි ඇනුම්, කෙටුම්, බීලා කර කියා ගන්න දේවල්, පෞල් කඩකප්පල් වීම, ළමයින්ට වෙන අසාධාරණ දූෂණ, වංචන, අපචාර මේ කොගම් පිටිපස්සේ තියෙනවා සුරාපානය කියන එක. ඒතර හිරකේවල් වල ගිහිල්ලා බැලුවොත් එimhe යාලා ඉරණම හිරගෙට වෙලා තියෙන ওই සුරාපානයි. පෞල් කැඩීමේ ඉරණම බලනකොට සුරාපානයි. මිනි මරණක ඉරණම බලනකොට සුරාපානයි. ඒ නිසා ඒ වාගේ තැනකට ජීවිතේ ගෙනියන්න සමත් වුණා සුරාපානේ. එහෙනම් සුරාපානෙන් වැළකීම මංගල මාවතකට ගෙනියන්න අතිශයින් සමත් වෙනවා. ඒ නිසා ඔයාලගේ බීමනාව පොඩ්ඩක් නතර කරගන්න පුළුවන් වුණොත් අයි සුපිරි චරිත. අද කාලේ බීමනාව නතර කරන්න පුළුවන් කියන්නේ සුපිරිම චරිතයක් ඉතින්. බොන එක නතර කරන්න පුළුවන් වුණොත්. නොබී ඉන්න කෙනාට වැඩිය සුපිරි බොන කෙනා එක නතර කරන එක. එච්චර සුපිරි. එයාගේ ජීවිත ඉරණම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ආයි බය වෙන්න එපා. පායකට යන ජීවිතයක් හැදෙන්නේ නැහැ සුරාපානෙන් වැළකුණාම.
අප්‍රමාදෝච ධර්මයන් කෙරේ අප්‍රමාද. දැන් අපිට මෙහෙම ඉරණමක් හම්බුනේ මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ලංකාවේ ඉපදිලා කොහොමද අපි දැන් කන පරිප්පුව මේ ජීවිතේ. මේ ඉරණම හැදුනේ ඇයි? ප්‍රමාද වුණා. බුදුවරුන්ගේ බුද්ධ ශාසනවල ප්‍රමාද වුණා. රහතුන්ගේ දහම් කතාවේ ප්‍රමාද වුණා. මඟපල් ලබන්න ප්‍රමාද වුණා. කොහොමද දැන් අපේ ඉරණම හැදිච්ච ඇටි? බැට කකා අනුන්ගෙන් බැනුම් ආහා නින්දා අපහාස අවලාද විඳ විඳ කොහොමද යන්න හැදිච්ච ඇයි? ගුටි කකා යන හැටි. අප්‍රමාදී වීම කියන්නේ ජීවිත ඉරණම වෙනස් වෙනවා. ඊට පස්සේ තියෙනවා ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුත. ගාර උතුමන්ට ගරු කිරීමද නිහතමානී වීමද. ගරු කළ යුතු අයට ගරු කරනකින් ඉරණම වෙනස් වෙනවා. නිහතමානී වීමෙන් ඉරණම වෙනස් වෙනවා. ලද දෙයින් සතුටු වීමෙන් ඉරණම වෙනස් වෙනවා. කෙලෙහි ගුණ සලකන එකෙන් ඉරණම වෙනස් වෙනවා. නිසි කාලට බණ ඇසීමෙන් ඉරණම වෙනස් වෙනවා. මේවා මම ඉස්සලා මුල් කාරණා ටිකක් විස්තර කළා වගේ ඔයාලා තනියෙන් පොඩ්ඩක් හිතන්න පුරුදු වෙන්නකෝ. මේක මේ කණෙන් අහන එකම නැතුව මංගල සූත්‍රය ළඟ තියාගෙන ඔයා බලන්න මේ බණ අහන නිසා මගේ ඉරණම වෙනස් වුණාද? කෙලෙහි ගුණ දන්න නිසා මගේ ඉරණම වෙනස් වුණාද? නිහතමානී වීම නිසා මගේ ඉරණම වෙනස් වුණාද? කන්තිච ඉවසන එකෙන් ඉරණම වෙනස් වෙනවා. ඊළඟට සෝවචස්සතා කීකරුකමෙන් ශ්‍රමණයන් වහන්සේලා දැකීමෙන් කාලයට ධර්ම සාකච්ඡා කිරීමෙන් ඊළඟට තපසෙන් බඹසරෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන අවබෝධයෙන් අටලෝ දහමට කම්පා නොවන ජීවිතයෙන් මේ විදිහට ඉරණම වෙනස් වෙනවා. මේ වෙලාවේ හැටියට ඔය කිව්වේ මංගල කාරණා 38ක්. අපි මංගල සූත්‍රය කියන්නේ සම්පූර්ණයෙන්ම ජීවිතේ පරිවර්තනය වෙන කතාව. ඒක තමයි ජීවිතේ වෙනස් කරන රහස මංගල සූත්‍රය. ඔබගේ හඳහන සුණුවිසුණු කරන රහස. ඔබගේ හස්තරේඛා සුණුවිසුණු කරන රහස. ඔබගේ අනාගත වාක්‍ය සුණුවිසුණු කරන රහස මංගල සූත්‍රය. ඉතින් ඒ නිසා මව්පියන්ට අද කරපු උපස්ථානයක් මේ පින්වතුන්. ඉතින් එයාලගේ ඉරණමත් වෙනස් වෙවි යාවි. ඔබ දැන් බණ අහනවා. ඉතින් ඔබේ ඉරණමත් වෙනස් වෙවි යාවි. ඒ ඔක්කොම මංගල කාරණා. ඉතින් ඔබටත් මටත් මේ උතුම් මංගල කාරණා වලින් නිවන තියෙන දිශාවට, සුගතිය තියෙන දිශාවට, දුකින් එතර වෙන දිශාවට අපේ ඉරණම වෙනස් වේවා. අවුරුදු 9කට පෙර මිය ගිය